welcome to my YouTube channel. ඉතින් අපි අද බලමුද මම රුපියල් 1000කටත් අඩුවෙන් කොහොමද මගේ ඩෙස්ක් මේකෝවර් එක කළේ කියලා. ඉතින් මම මුලින්ම කොණ්ඩේ එහෙම ගැට ගහගෙන ඩෙස්ක් එකත් පිහදලා මේ ලෑස්ති වෙන්නේ මගේ ඩෙස්ක් එක මේකෝවර් කරන්න. මුලින්ම මම ඩෙස්ක් එක පිහද ගන්නවා. මේකේ මම මේසෙට දාන රේත කලින්ම දාලා තිබුණා. ඒක යස් කරේ නැහැ. ඒක උඩ තිබිච්ච දූවිලි ටික තමයි මම මේ දැන් පිහදගන්නේ. ඊට පස්සේ මම වෝල් එකට මෙන්න මේ වගේ රිබන්ස් තමයි සෙට් කරගත්තේ. රෙඩ් රිබන්ස්. මේවා මම අතින් හදාගත්තේ. ඒවා මම මේ විදියට වෝල් එකට හැන්ග් කළා. ඊළඟට මම පෙන් හෝල්ඩර්ස් විදියට ගත්තේ ගෙදර තියෙන වීදුරු පේන්ට් කරලා වීදුරු දෙකක් අරන් ඒ දෙක පේන්ට් කරලා ඔන්න ඔය විදියට රිබන්ස් දෙකක් තමයි අලව ගත්තේ. ඊළඟට තියෙන්නේ මේ බුක් හෝල්ඩර් එක. ඒකත් මම මේ විදිහට තියාගත්තා. ඊළඟට මේ පෙන් හෝල්ඩර් එක. මේක නම් කඩෙන් ගත්ත එකක්. ඊළඟට මේ තියෙන්නේ මම අර හදාගත්ත පෙන් හෝල්ඩර් එක. ඒ ටික මම දැන් මේ පිළිවෙලට තියාගන්න තමයි හදන්නේ. මේක නම් මම ඔය කොළ පාට ඉත්ති ටික කඩෙන් තමයි ගත්තේ. ඒක හරිම ලස්සනයි කියලා මට හිතුණා. ලොකු ගාණක් ගියේ නෑ. ටවුන් එකේ තියෙන shops වල ගිහිල්ලා බලන්න මේ වගේව තියෙද කියලා අනිවාර්යෙන්ම ඇති. ලොකු ගාණක් ගියේ නැහැ මට ඒකට. ඒ වගේම මෙන්න මේ වගේ ස්ටිකි නෝට්ස් මම දාලා තියෙන්නේ මෙන්න මේ වගේ කප් එකක. ඉතින් මම වැඩි ස්ටිකි නෝට්ස් යූස් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් උවමනා වෙලාවට ගන්න පුළුවන් වෙන්න මම ඒකත් මගේ ඩෙස්ක් එකේම තියාගෙන ඉන්නවා. ඊළඟට මගේ මේසේ තියෙන්නේ මෙන්න මේ ග්ලූ. මම ග්ලූ ස්ටික් එකකුයි ග්ලූ බොටල් එකකුයි දෙකක් තියාගෙන ඉන්නවා. ඊළඟට ෆයිල් ක්ලිප් එකක් ස්ටෙප්ලර් ක්ලිප්ස් එහෙම මම ළඟින්ම තියාගෙන ඉන්නවා. ස්ටඩීස් වලට ඕන වෙන නිසා අපිට. ඉතින් ළමයි මගේ ළඟ අරලිය ක්ලිප්ස් ඒ කියන්නේ අර දැන් වයිරල් යන හෙයා ක්ලිප් එක අන්න ඒ ක්ලිප් ගොඩාරියක් තියෙනවා. මම ඒ ක්ලිප්ස් වලට මාරම ආසයි. ඒ ටික මට ලස්සනට තියාගන්න තැනක් මෙච්චර කල් තිබුණේ නෑ. ඉතින් මම මෙන්න මේ වගේ රැක් එකක් වගේ එකක් හොයාගත්තා. ඒකත් ඔය මම පේන්ට් කරලා තියෙන්නේ. මේක යකඩ රැක් එකක්. ඉතින් මම ඔන්න ඔය වගේ එකේ මගේ ක්ලිප්ස් ටික දැන් ගහගන්න තමයි යන්නේ. ඉතින් ඒක එහෙම ගැවුවම මාරම ලස්සනක් ආව ළමයි බලන්නකෝ. මගේ මේසේ ඔන්න ඒ පැත්තේ වැඩ ටික නම් ඉවරයි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ පැත්තේ වැඩ ටික. මං ඉතින් ඒ පැත්තේ තියන්න ඕන පොත් ටික ඔන්න ඔය විදියට තියාගත්තා. ඊළඟට මම මේ ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ වගේ පොඩි වෝල් ඒ කියන්නේ ස්ටිකි නෝට්ස් එහෙම අලවන්න පුළුවන්. මම මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් හදාගත්තා. මේකත් මම ගෙදරම තමයි හදාගත්තේ. මේකට මම යූස් කරේ බාබිකියු ස්ටික්ස්. බාබිකියු ස්ටික්ස් යූස් කරලා ඒකත් පේන්ට් කරලා තමයි තියෙන්නේ. මෙන්න මේ මල ළමයි මට තියන්න තැනක් අලවන්න තැනක් හිතාගන්න බැරුව තමයි මේ ඉන්නේ. අතේ තියන් කරකවර්කව කොහේ තියනද කියලා මට හිතාගන්න බෑ. ෆයිනලි ඉතින් මේක තමයි මගේ ඩෙස්ක් එකේ ලුක් එක. ඇත්තටම මාරම ලස්සනයි. හරිම සිම්පල්. මට කොහොමත් ගොඩාක් හෙවි දේවල් වලට කැමති කෙනෙකුත් නෙවෙයි. මට ඕනේ මෙන්න මේ වගේ සිම්පල් මේකෝවර් එකක්. ඉතින් මම මගේ මේකෝවර් එක මෙන්න මේ විදිහට තමයි කළේ. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.